අයුබෝවන් සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. වැඩි කතා ඕනේ කෙලින්ම අපි මාතෘකාවට අදයන් අපි කොහොමද ඉගෙන ගන්නේ CapCut එක use කරලා කොහොමද හරියටම වීඩියෝ එකක් edit කරගන්නේ. මුලින්ම අපි Google එකේ ගිහලා CapCut එක download කරගමු. මේකේ පල්ලෙහාට scroll කරනකොට අපට හොයාගන්න පුළුවන් මෙතන CapCut video download කියන එක ඒ link එක ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එක download for free ෆයිල් එක ඊට පස්සේ අපිට download කරගන්න පුළුවන්. මම download කරගන්න යන්නේ මොකද මගේ PC එකේ මේ වෙලාවෙත් CapCut එක තියෙනවා. මේකින්ද මම මගේ CapCut එක open කරලා අපි දැන් download කරගත්ත එක අපේ desktop එකේ බලා ගන්න පුළුවන්. මෙතන තියෙන icon එක double click කරන්න. CapCut මෙහෙම open වෙනවා. ඔයගේ ඉන්ටර්ෆේස් එක තමයි තියෙන්නේ. මම කලින් හදලා තිබ්බ ප්‍රොජෙක්ට් එකක් ඒක උන්නේ අපිට ඒකට යනකොට ඒ ප්‍රොජෙක්ට් එක තමයි අපි ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා පස්සේ මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. මෙතනින් අපිට ඩිස්ප්ලේ වෙනවා ඔයාලා දාපු වීඩියෝ එකක් ෆොටෝ එකක් හරි මෙතෙන්ට මෙතන තමයි ඔක්කොම ටූල්ස් ටික තියෙන්නේ. මෙතන තියෙනවා මේ පැත්තෙන් settings panel ඒ ටික තියෙනවා. මුලින්ම බලමු කොහොමද අපි මේකට වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි ඇදලා දාගන්නේ කියලා. අපි මේ import වලින් යන්න පුළුවන්. import එක ක්ලික් කරන්න. ෆොටෝ ආට desktop එකේ නම් desktop එකකින් එම ඔයාට ගිහිල්ලා ඔයාගේ ෆයිල් එක select කරලා දෙන්න පුළුවන් මෙතන. මම මෙහෙම අරන් ඕපන් කරනවා. තව විදිහක් තියෙනවා අපිට ෆයිල් එකක් ඕපන් කරලා drag and drop කරන්න පුළුවන්. මම මෙතන වීඩියෝ දෙකක් විතර ගන්නම්. drag කරා drop කරා. ඒකෝටත් එහෙම එන්නවා. මෙහෙම වගේ cursor එක අරන් යද්දී ඔයාලට පේනවා මේකේ වීඩියෝ එකේ preview වෙනවා මෙතන ඉස්සරහා. මෙන්න මෙහෙම. මේ මම පොඩියට ගත්ත වීඩියෝ දෙකක් මගේ සෙල්ලම් බඩුවකින්. හරි. ඔයාලට දැන් මේක edit එකට add කරගන්න ඕනේ. ඔයා මොකද්ද කරන්න ඕන? ඔයා මෙන්න මේ plus icon එක ක්ලික් කරන්න. එතකොට මේ වීඩියෝ එක මෙතෙන් තියෙනවා. මෙතන මේ දෙකක් කියලා තියෙන මම අර කලින් දෙකම drag කරලා select කරලා ගත්තින්ද අපිට එකක් ඕන නැත්තම් මේක ක්ලික් කරා back space එක ඔබන්න පුළුවන්. එතකොට delete වෙනවා. එහෙම නැත්නම් එක select කරලා මෙතන උඩ delete button එකට යන්න පුළුවන්. right. නෝකයි. තන්දරේ. tools එකෙන් එක අපි යන් ඉමීට මෙතන තියෙනවා undo tool එක. මෙතන තියෙන undo tool එක මොකක්ද ඉස්සරහට කරපු වැඩක් තමයි මේක අපි දැන් ක්‍රොප් කරා මේක ඩිලීට් කරා කියලා හිතන්න. ඔය tool එක තියෙන්නේ ඔයාට ඩිලීට් කරපු එක ඔයා ඉස්සරහට කරපු වැඩක් ආයි පස්සට ගන්න පුළුවන්. එහෙම. අර කලින් ඩිලීට් කරපු එකත් මම දැන් අරගෙන තියෙනවා. අපිට ඒක ඕනේ නැහැ ඒකින්ද රීසෙට් කරමු. තුනියට තියෙන රිසෙට් එක අන්ඩු එකයි රිසෙට් එකයි. ඉස්සරහට කරපු වැඩ ආයි ගන්නයි පස්සට කරපු වැඩ ඒ ටික ගන්නයි ඒ දෙක තියෙන්නේ. ඊළඟ ටූල් එක මේක ඇවිල්ලා ස්ප්ලිට් එක. ඔයාට වීඩියෝ එකක් එක දිගට යද්දි ඔයාට දැන් වීඩියෝ එක කපා ගන්න ඕන කොයි හරි තැනකින් ඔයාට කොටස් වශයෙන් වෙන් කරගන්න ඕනේ නම් ඔයාම cursor එක දුවන් යන තැනින් ක්ලික් කරොත් mouse point එක එනවා එතෙන්ට. ඔක්කොටම කලින් මේක මේ cursor එක දුවන එක හදාගන්න අපිට පුළුවන් මෙන්න මෙතන ඉන්න මේකේ. දැන් බලන්න ඒක off කරාට පස්සේ ඒක පෙන්වන්නේ නැහැ. ඒකයි පෙන්වන්න ඕන නම් මේ tool එක on කරා. දැන් මෙන්න cursor එක යන තැන පෙන්වනවා. ඒතර වීඩියෝ එකත් යන විදිය පෙන්වනවා. ස්ප්ලිට් tool එකෙන් කරන්නේ අපිට ඕන තැනදී වීඩියෝ එක කපා ගන්න එක.
මේ වගේ පොඩි වීඩියෝ කරන්න වාට දැ මේක බලාගන්න අමාරුවන්න හරියටම වාට පුළුවන් රූලක පොඩ්ඩ දික්ත ගන්න තු වීඩියෝ පොඩ දික් නොවල් මෙන්න මෙතන මෙහම දික්කර දැන් ඕනතරම් බලාගතහෙම රූලක හොඳර තියනදිකට නැවයාට ඕන දැනකින් මෙහෙම කලික් කරා වීඩිය එක සිලෙක්් කරා මෙතනින් ලිට් කරන්න පුළුවන් කොට මේ වීඩියෝ දෙක වීඩියෝ දෙකක් ට වුණ අපට මේ කෑල්ල වෙන මර මූ කරන්න පුළුවන් කොහිටද එනවනේ ඊළඟ එක අපි යන්ඩු කරගමු ඊළඟට මම කතා කරන්න මෙන්න මේ ටූල් එක මේක ඩිලීට් එක ඒ කියන්නේ වාර ස්ප්ලිට් කරපු තැනින් හරි මේ කර්සික ගිල්ල නවත්තලා කියන තැනින් ඒ ටූල්ලකින් පුළුවන් එතනින් ඉස්සරහට ඒ ගැන මෙන්න මේ පැත්ත මේ කර්සයකින් මේ පැත්ත තියෙන වීඩියෝ කෑල්ල හෝ ෆොටෝ ටික ඩිලීට් කරන්න පුළුවන් ඒ වීඩියෝ කොටසට අදාළ වන ඒකනෙමයි මේ කෑල්ලට අදාළ වෙන මේ ටූල්ලකින් පුළුවන් සිලෙක්ට්ලා තියෙන මෙතනින් මේ පැත්කෙන් පිටිපස්සට තියෙන වීඩියෝ කෑල්ල ඩිලීට් කරන්න එක පාරක් කල බලු මේක සිලෙට් කරා මේ හරි වාට ඔන්න මෙතරින් ඔන්න මෙතරින් පුළුවන් වීඩියෝ එක සිලෙට් කර ඒක එබුවම ඉස්සරහට තියෙන වීඩියෝ කෑල්ල ඩිලීට්ම අයි මේ කිබොත් යෝගේම කෑල්ල කැපි නවා අන්තිමට මේකම් අයි අපි ආපස්සර ගන්න එක වැරදිී නම් මේ අන්ඩු එක ඔබනවා ඊළඟ ටූල් එක මේ ඩිලීට් රයිට් එක ඒවගේම ඔයා මෙතරින් සිලෙට් කරන්න සිලෙට් කරට පස්සේ වීඩියෝක සිලෙට් කරන්න මේ කස පොයින්් ඉස්සරහට තියෙන වීඩියෝට අදාල ඔක්කෝමට ඩිලීට්ලා යනවා මේ කෑල්ල බලමු පොඩ පොඩි කරගමු හරි මෙතරින් අපි ජානු විඩියක සිලෙට් කරා මේ කෑල්ලුවට එපා වගේ හිතනවන මේක ටච් කරන්න එතනින් හාට එක කපිල යනවා එට මේ තින්නේ ඩිලිටෙන් පාට අනවශ්‍ය කියලා හිතන කෑලි අයින් කරගන්න පුළුවන් සිලෙට් කරා ට මේ කෑල්ල ඔන්න අයින් කරගන්න පුළුවන් මේකින් ස්ප්ලිට් කරලා තුරු කෑල්ල ඩිලීට් කරගන්න පුළුවන් හරි ඊට පස්සේ ඇඩ් මාගකක් පස්සයමු ෆ්‍රීස් ෆ්‍රීස් එක කියන්නේ පුළුවන් මේ වීඩියෝ එක කෑල්ලා ෆ්‍රීස් කරන්න එක නවත්ල දයාගන්න පුළුවන් ඒත් වීඩියක ප්ලේන් විදිට කියන්නේ හිතන දැ මෙතන පිකසක නැවත් ගන්නම් මේක වීඩියෝ පේනවා මේ ෆ්‍රීස් එක එබුවම කෑල්ලක් වෙනවා ඒ කෑල්ල ෆ්‍රීස් එකන එතන හෙල්ලෙන්නෑ ෆ්‍රීස්ටලා කියන්න ගල් වෙලා තියන්නේ කෑල්ල තප්නවා එක වැඩි නම් මොකද කරන්න ඕනු ඉඩක සිලෙට් කරා කසිකින් ඕන් නැති කෑල්ල සිලෙට් කරගත්තා තනින් ඩිලීට් කරන්න පුළුවන් මාදාගන්න පුලදගේ කියල ෆ්‍රීස්ලා තියෙන්නේ එක වීඩියක ප්ලේ කරල බලු යනවා එතරින් හට ෆ්‍රීස් දෙනවා පුෂ්කරම ආයි බැක් කරන්න ෆ්‍රීස් එක මෙහෙම වැඩ කරන්නේ ඊළඟට අපිට හිටවා මෙන්න මේ රිවස් එක එකට පොඩි උදාහරණයක් කියන්න ඒ වීඩියෝක දැම් මේ කාරක යන්නේ හිනම් බලද ඉස්සරහට ඔයාට ඕනේ එක පිටි පස්සට කරන්න
ගැන මෙන්න මේ පැත්තට යනෝගේ කරන්න එතකොට ඔයා මොකද කරන්න ඕවා එන්න මේ වගේ වීඩියෝ එක ක්ලික් කරාම ඒක රිවසින් වෙනවා තොට දැම් මේ ඉස්සරහට ගියපු කාරක එක පිටිපස්සට යන වගේ වීඩියෝ එක ෆ්‍රන්ට් එක බැක් එක මාරු කරලා රිවස් යනවා දැන් වාට ඉස්සරහා ඉස්සෙල්ල වීඩියක පිටිපස්ස තිබ්බ ගැල දැන් ඉස්සරහට ඇවිල්ල තියෙන දැන් බලන්න කාරක පිටිපස්සට යනවා පේනවනේ ඔන්න ඕකයි දැන් ආපු අපිට ගන්න ඕන්නම් අපිට මේ අන්ඩුව එක ක්ලික් කරලා අයි තිටම යන්න පුළුවන් ඒක ඕන්න ආයපට ප්‍රීසෙට් කරලා ෆෝවර්ඩ් කරගෙන රිවස් කරගත් කරම යන්න පුළුවන් අය අන්ඩු කරගන්නවා ඊළඟට අපිට තියෙන්නේ ඉර අනි පැත් මේක වාහනේ තියෙන්නේ මේක දැන් ෆ්‍රන්ට් එක කියන්නේ ලෙෆ්ට් සයිඩ් එක මට ඕන වාහනේ ගන්න මේක රයිට් සයිඩ් එක මිර ඒක දැම්මම වාහනේ අනිත් පැත්තට නේ ඩිස්ප්ලේ එක චේන්ජ් වෙනවා අනිත් මිර එකකින් බලනවා වගේ හරි ඊළඟ එක රොටේට් ඔයාලට මේක පුළුවන් මේ වීඩියෝ එක රොටේට් කරගන්න හොරිසොන්ටලි වර්ටිකලි ඔන්න පැත්තකට පුළුවන් මිර කරගන්න ඕනම ඊළඟ එක හොඳ මේක ඊළඟ ටූල් එක තමයි ක්‍රොප් එක මේක ්‍රීසයිස් එක ගාට පුළුවන් මේ වීඩියෝ එක ඕනම සයිස් ඒකට කපාගන්න එකන්නේ දෙන්න එක සිලිට් කරා කියන්න කොප් එක ගත්ත පස්සේ එනම් නැල් එකින් වාට මෙතරින් පුළුවන් පොටේෂන් එක මාරු කරගන්න පුළුවන් මේක කියන ඇංගල් එක වෙනස් කරගන්න පුළුවන් මෙතන කොප් රේෂියෝ එක වාට දෙන්න පුළුවන් මේ දැන් තියෙන ෆ්‍රී එක ඉන්ස්ටග්‍රෑම් වලට තමයි මේක හරියන්නේ 4/3/16/9/9 16/9 YouTube එතකොට මේ ලෑන්ස්ක්‍රේප් සයිස් එකට එක හරියන්නේ එක තමයි කොටවාට ටික්ටොක් වගේ ඕන්නම් මෙන්න මේකට දාගන්න පුළුවන් 9/16 වාට ඕන තිබ්බ වීඩියෝ එක චෙක් කරගන්න චෙක් කරගන්න පුළුවන් එහාට මෙහාට මට ඕන මේ රෝද කෑල්ල විතරයි නවා මෙන්න මෙහෙම තියාගත් කම්ෆර්ම් කර මෙතකොට මේ මුළු වීඩියෝ එකම කැල්ලි තරයි දැට මතක ඇතුව ඉන්න මෙතනින් රේචුව එකත් හදාගන්න ඒ ගාන්ටම මොකද නැත් වීඩියෝ එක පුල් වීඩිය එකක්ලා මේ කැල්ලි තර පොඩියට පෙන්නයි ඉතින් රේෂය එක හදාගත් ඒක තමයි වෙන්න දැම්පෙනවා වට ඔක්කොම ගිල්ල ඒක තමයි ෆුල් වීඩියෝ වෙලා ඔක්කොම පෙන්න්නන්නේ ඒක හරි බොම පස්ස ගන්න මේඩිය ඒක තමයි ප්‍රෝප් ඊළඟ ටූල් එක මේක රිමූ ෆිලවර්ස් ලවල් ටේටි අයින් කරගන්න පුළන් අපේ දැම් අපිටන පස්්‍ය අපි ගැන කතා කරමු දැනට වීඩියෝ එක තියෙන ඔය ටූල් එකේ තියෙන පල්ලෙහා ටූල්ටිකින් ඔයක ඊට පස්සේ කතා කරන්න යනවා මේ ඕඩියෝ ටෙක්ස් ටිකස් ඉෆෙක්් ට්‍රන්සක්ෂන් කැප්ෂන් ෆිල්ටර්ස් ඇජස්මන් ටික කොහොමද කරගන්නේ දකොට කොහ වීඩියෝගේ හරියට එඩිට් කරගන්න කිව බොහොම ස්තුතියි ඉළඟ එක අමමු